guys, ඉතින් අද අපි දෙන්න හදන්නේ මේ පැත්තේ තියෙන ලස්සන පන්සල බලන්න යන්න. ඒ පන්සල හරිම ලස්සන පන්සලක්. ඕගලන්ට ඉන්නාම තේරෙයි ඒක ලස්සන. ගලක් උඩ තමයි පන්සල තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ලස්සන පන්සලේ කියලා. මම පොසොන් දවසට තමයි මේ vlog එක දාන්න හිතන් හිටියේ. ඒ වුණාට වෙනසකටත් එක්ක මට හිතුණා නෝමල් දවසක දැම්මම හොඳයි කියලා. ඒකට හේතුව සාමාන්‍ය පොසොන් දවසේ ගොඩක් සෙනග ඉන්න නිසා පන්සලේ ලස්සන පෙන්වන්න බැහැනේ. ඉතින් සෙනග අඩු දවසක් තෝරගත්තොත් මට හිතෙනවා පන්සල පෙන්වන්න ඇත්තටම හොඳ වෙයි කියලා. ඉතින් අපි එන යම් පන්සල බලන්න. පන්සල තියෙන්නේ අන්න අර පැත්තේ. ඉතින් අපිට පන්සල යද්දී හම්බුන ලස්සන ලස්සන චුටි බලපෙටෝ ටිකක්. එහෙනම් guys මුලින්ම අපි පන්සල බලමු. guys මේ අපි ඉන්නේ පන්සලේ. ලස්සනයි පන්සල කියන්නේ අමුතු පුරා. ඒ කියන්නේ මේකේ නම තමයි ලුණුගම පුරාණ රජමහා විහාරය. ඉන්න මම ඔයාලට පෙන්නන්න. අපි මුලින්ම යනවා වැඳ පුදා ගන්න. ඒත් එක්කම පන්සලේ ලස්සනත් ඔයගලන්ට පෙන්නන්න. guys දැන් තමයි අපේ පන්සලේ ලස්සනම කොටස බලන්න යන්නේ. guys පන්සල මේ ඉතින් මට මේ පන්සල පෙන්වන්න ගොඩාක් උවමනා වෙලා තිබ්බා. මේක ගොඩාක් අස්සට වෙන්න තමයි තියෙන්නේ. හැබැයි හරිම ලස්සන පන්සලක් තමයි ලුණුගම රජමහා විහාරය කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් වෙලාවක් තිබ්බොත් ඇවිල්ලා වැඳ පුදා ගන්න හොඳම තැනක් තමයි ලුණුගම රජමහා විහාරය කියන්නේ. මේ තියෙන අපේ ගමේ ලස්සන පන්සල වටේම තියෙන මේ පොල්ගස් පේලියක් තියෙනවා. පන්සල හරිම ලස්සනයි. ඔයාලටත් වෙලාවක් තිබ්බොත් අපේ පන්සලට ඇවිල්ලා බලලා යන්න, වැඳ පුදාගෙන යන්න. හරිම ලස්සන වීව් එකක් පන්සලේ තියෙන්නේ. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඔයගලන්ටත් පුළුවන් වෙලාවල් වලට ඇවිල්ලා මේ පන්සල වැඳ පුදා ගන්න. ඉතින් මේ පන්සල ලස්සනට තියාගෙන ඉන්න හාමුදුරුවෝ වගේම මේ ගමේ කට්ටියත් ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. ඉතින් පොසොන් කලාපයට මේ පාරත් ගොඩාක් දේවල් පන්සලේ තියෙනවා. ඉතින් ඒ දේවල් වලට මේ අපේ පැත්තේ මිනිස්සු ගොඩාක් මහන්සිලා ඒ දේවල් සූදානම් කරනවා. ඉතින් මම ඔයාලව පොසොන් කලාපය බලන්නත් ගෙනියන්නම්. අපේ පැත්තේ හැම අවුරුද්දම පොසොන් කලාපයක් තියෙනවා. ඉතින් මම ඒක තවත් vlog එකකින් ඔයගලන්ට ඒ පොසොන් කලාපය ගේන්නම්. එහෙනම් අදින් අපි මේ vlog එක අවසන් කරනවා. අපි ආයි ෆුඩ් චැලෙන්ජ් එකකින් හම්බෙමු. අනිත් එක යන ගමන් මොකක්ද බිබ්බට කියන්නේ? මේගොල්ලෝ තැවිල්ල බලන්න.